ඔන්න ඉතින් විසු ප්‍රොඩක්ෂන් YouTube channel එකේ අද අලුත්ම වැඩක් ගෙනාවා. රටට මේ කිරුතරන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඇවිල්ලා ඉන්නේ කෑගල්ලට. මේක අලුත්ම ලස්සන වැඩක්. ඔයාලත් වීඩියෝ එක දිගටම නරඹන්න. අනිවාර්යෙන් විසු ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරන්න. එන්න යාළුවනේ. ස්වභාව සුන්දරත්වය වගේම සතා සිව්පාවන්ගෙන්ද සපිරුණු සුන්දර රටක්. ඉතින් මේ පුංචි සුන්දර රටේ කොතරම් ප්‍රයෝජන ගත හැකි දායාද තිබෙනවා. රටටම සම්පතක් වූ කිරිගව සම්පත. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මුදුගොඩ ෆාම් එකට. මුදුගොඩ ෆාම් එකේ කිරිගොවි වලට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ ගව ගණනය ලක්ෂ 18ක් පමණ වන සැලකිය යුතු වගයක්. ලංකාවේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 350ත් 400ත් අතර අගයක් ගන්නවා. එම ප්‍රමාණය රටේ වාර්ෂික දියරකිරි අවශ්‍යතාවයෙන් 40% සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් වෙනවා. ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 70කට ආසන්න මුදලක් විදේශ රටවලට ගෙවා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනය කිරීමට සිදුවලා තියෙනවා. ඉතින් මේ ගව සම්පත නිවැරදිව කළමනාකරණය කිරීමෙන් එම ඌර්ණ නිෂ්පාදනය සපුරා ගන්න පුළුවන්. මාත් එක්ක මේ විස්තර කතා කරන්න මගේ යාළුවෙක් ඉන්නවා. සත්ත්ව නිෂ්පාදන කර්මාන්තේ වැදගත්කම් රාශියක් තියෙනවා. ඉතින් අපි කතා කරලා බලමු මේක වටිනාකම කොහොමද කියලා. වටිනාකම කියන්නේ එහෙමයි. දැන් කර්මාන්තයක් විදිහට කරනවා නම් මේක කරන්න ටිකක් ලේසි කර්මාන්තයක්. ලේසි කියන්නේ ව්‍යාපාරික අවස්ථාවක් තියෙන කර්මාන්තයක්. මොකද ලංකාවට අවශ්‍ය කිරි වලින් 40%ක් තමයි දාන ලංකාව නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ දියර කිරි වලින්. එතකොට කාර් හරි මේකට අලුතෙන් එනවා නම් ලොකු හිතසක් තියෙනවා. ඒ කියන්නේ විරල් බල අවස්ථාවක් තියෙනවා. කිරිගව පාලනය කිරිගොවි බල ඇති කරා. එන කිරි කර්මාන්තය සම්බන්ධ යෝජනාවක් එක්කෙන්න මේක අවස්ථාවක් තියෙනවා. කිරි දෙන්නු ඉන්න එකක් නේ මෙතන. දැන් කිරි දෝන සත්තු තමයි ඉන්නේ. ඔව්. කියන්නේ මේකේ සාමාන්‍ය කිරි නිෂ්පාදනයේ ලීටර් 70ක් තියෙන සත්තු ඉන්නේ. ඒක දැන් ඔකට බලන්න බලන සාමාන්‍ය මෙතන සත්තු 25කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කට්ටියගේ මොන නිෂ්පාදනයක් තියෙනවද? දැන් මේ සත්තුන්ට කිරි දෙනුන්ට දැන් මේ කිරි ගන්නවා වගේම ආහාර දෙන්න ඕනේනේ. කොහොමද යාළුවා දෙන කෑම හැම? ඔව් දැන් මේ කට්ටියට තනකොළ තමයි කන්න දෙන්නේ. ඒත් එක්කම කුණ්ණම් කන්න දෙනවා. ඒ කියන්නේ සාම්බ්‍රාහන දෙන්නේ. තනකොළ වලට ඉතින් මෙන්න මේ වගේ වවුපු තනකොළ තමයි දෙන්නේ කියන්නේ. කුණ වර්ග CO3 CO4 CO5 ඒවා තමයි දෙන්නේ. දවසකට කිරි ප්‍රමාණය කොහොමද කියන්නේ? ඒක සතාගෙදී වෙනස් වෙනවා. මේකේ ලීටර් 8-10ක් වගේ තමයි ඇවරේජ් යන්නේ. මේ කර්මාන්තයක් විදිහට කාට හරි මේක කරාම වැදගත්කම කර්මාන්තයක් වුණාම අපි බලන්නේ අපිට හොඳ ආදායමක් ලැබෙන්න බෑ. ඔව්. ඒක සාමාන්‍යයෙන් කිරි වලට දැන් අඩුම රුපියල් 160 200 අතර කිරි ලීටරයකට මුදලක් හම්බ වෙනවා. එතකොට අර දැන් ලොකු මාකට් එකේ ලොකු ඉඩස කියන්නේ දියර කිරි නිෂ්පාදනය කරන තරමට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒකෙන් ඉතින් කාට හරි කිරි කර්මාන්තයට ආවම එයාගේ නිෂ්පාදනය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් ඒ වගේම මේ සත්තු ඇති කරනකොට තාක්ෂණික දැනුම ඕන වෙනවා. ඒ තාක්ෂණික දැනුම කොහොමද ඔයාලා ලබන්නේ? මෙහෙමයි දැන් තාක්ෂණික දැනුම ගන්න ලංකාවේ ආයතන කීපයක්ම තියෙනවා. ඒකෙන් ප්‍රධානම තමයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. ලංකාවට අවශ්‍ය දියර කිරි නිෂ්පාදනයේ 40%යි ලංකාවේ දැනට නිෂ්පාදනය කරන්නේ. ඉතිරි ටික ඔක්කොම පිටි චීස් බටර් විදියට ආනයනය කරනවා. ඉතින් ලංකාවේ මේවා කර්මාන්තය
වර්ධනය කරගත්තොත් ඒක ඔබටත් රටටත් ආපු සේවයක්. 60ක වෙළඳපොළ අවශ්‍යතාවයක් දීර්ඝ නිෂ්පාදනය කරගන්න ඔබටත් දායක වෙන්න පුළුවන්. ලංකාවේ දසදහස් ගණනක ජනතාව කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනවා. නිවැරදි දැනුමයි නව තාක්ෂණයයි උන්නත පහසුවෙන් ලබා නොවීම නිසා කිරි කර්මාන්තය ආශ්‍රයෙන් ව්‍යවසායකින් නියවන්නේ ඉතාම දැන් අපි ඇවිල්ලා ඉන්නේ බුලක්කෝපිටිය අබමල්ලට. ඉතින් මේ අබමල්ල ගමේ ගොවිපලක් තියෙනවා. ඒ ගොවිපලේ ගොවි මහතෙක් ඉන්නවා උපුල් මහතා. අපි උපුල් මහතාගෙන් අහලා බලමු මේ ගොවිපල ගැන විස්තර ටිකක්. ඇවිල්ලා එන්නකෝ බලන්න. උපුල් මහතා කොහොමද ඉතින් දැන් මේ ගොවිපල ගැන විස්තර කියනවා නම් ගොවිපලේ කොච්චර කල් පටන් ගන්න කාලයක් වෙනවද? එතකොට විස්තර පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්. මේක මෙහෙමයි මම ගොවිපල මේ තත්ත්වයට කියන්නේ ව්‍යාපාරයක් හැටියට මේ කිරිගව පාලනය ව්‍යාපාරයක් හැටියට කරගෙන යන්න නම් පටන් ගත්තේ මම විසින් තමයි දැන් අවුරුදු 6-7කට කලින්. මීට කලින් අපේ ගෙවල් වල මේ සත්තු හරක් දිගටම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පරම්පරා ගානක ඉඳලා අපේ ආතලා තාත්තලා හරක් හදපු ඒ ආభాසයෙන් තමයි මම හිතනවා දැන් වර්තමානයේ වෙනකොට නැත්තම් තරුණයෙක් මේ කිරිගව පාලනයට යොමු වෙනවා කියන එක බොහොම අඩුයි. මේ ගෙදර සතෙක් හිටපු ඉඳලා තමයි මටත් ඒකේ ආසාව ඇති වුණේ සතෙක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි අපිට බුලත් චෞක්‍රිය පසු වෛද්‍ය කාර්යාලය සම්බන්ධ වෙලා මේ වගේ දේවල් මේව නිකන් සත්තු නිදැල්ලේ හදලා ඒක තේරුමක් නැහැ කියලා මේක ව්‍යාපාරයක් හැටියට අර්ථ ගන්නවල අපිට මේ වර්තමානයේ වෙනකොට මේක ව්‍යාපාරයක් හැටියට මම කරගෙන යනවා. එතකොට දැන් මේ ප්‍රධාන ජීවනෝපාය මේක විතරයි කරන්නේ. මම කිරිගව පාලනයෙන් තමයි කරගෙන යන්නේ. මේක ව්‍යාපාරයක් හැටියට කරගෙන යනවා. එතකොට මේ සත්තු කීයක් විතර ඉන්නවද මේ ගොවිපලේ? ගොවිපලේ දැන්ට සත්තු ඉන්නවා 11ක් විතරමයි ගාව. දැන් මෙතන අපි මේ කිරි ගන්න සත්තු ටික තමයි මම දැන්ට ගෙදර ගෙනත් තියාගෙන ඉන්නේ. මම ඒ ඇරෙන්න පිටත සත්තු බැඳලා එහෙම හදනවා. ඒ කට්ටිය පැටව දාන්න කිට් වුණාම ඒ කට්ටිය නැවත ගාලට ගෙනල්ලා ඒ කට්ටිය මෙහි තියෙනවා. තාක්ෂණික උපදෙස් පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබාගෙන තමයි මේ ජීවනෝපාය ඉදිරියට කරගෙන යන්නේ. ඔව් ඇත්තටම බුලත් චෞක්‍රිය පසු වෛද්‍ය කාර්යාලයෙන් ලොකු සහායක් ලැබෙනවා අපිට. ඔය දැන් මේ වෙනකොට මගේ ගාව වස්සු නැහැ. ඒ කියන්නේ අපි ඒ අයි තාක්ෂණයෙන් තමයි ඒ අයි සත්තු තමයි ගොඩාක් දුරට ඒ කියන්නේ වැඩි දියුණු කරපු සතෙක් තමයි මේ කට්ටියට අපි ගැප් ගන්නන්න ගොඩාක් දුරට බලාපොරොත්තු වෙන්නේ. ඒවා සියලුම කාර්යයන් සත්තුන්ගේ ලෙඩ දුක් බැලීම ඒ සියලු කාර්යයන් බුලත් චෞක්‍රිය පසු වෛද්‍ය කාර්යාලය හරහා සිද්ධ වෙනවා. එතකොට උපුල් මහත්තයා කියන්නකෝ දැන් මේ බලාගෙන ඉන්න ඕන කෙනෙක්ට උපදේශක් විදියට මේ වගේ ව්‍යාපාරයක් මේ කිරිගව පාලනය කරගෙන යන්න උපදෙස් කීපයක් දෙන්න පුළුවන්ද බලාගෙන ඉන්න කෙනෙක්ට තව අලුතින් කරන්න ඉන්න කට්ටියට? ඔව් දැන් දැන් වර්තමානයේ වෙනකොට නම් මේක රජයේ බලාපොරොත්තු වෙනවා ඩේලි හබ් වගේ ව්‍යාපාර පිහිටවලා ඒ වගේ දේවල් තුලින් නවකීන්ට අවස්ථාව දෙන්න මම අලුතෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම මම කියන්නේ අපි සතෙක් ගන්නවා නම් ඒ සතා ගන්න ඕනේ හැම වෙලාවෙම තමුන්ට අයිති පසු වෛද්‍ය කාර්යාලයේ උපදෙස් මත. මොකද මේක හැම මොහොතකම සෑම සතෙක්ම කිසිම වෙලාවක මම වෙන්න පුළුවන් වෙන ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන්. අපිට හොඳ සතෙක් අපි ගාලෙන් එහෙම නැත්නම් අපෙන් එළියට දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතෙක් අපිට යාගේ කිරි ප්‍රමාණය අඩු වෙනකොට එහෙමත් නැත්නම් මොකක් හරි ගැටලුවක් මත තමයි හැම වෙලෙම අපි සතෙක් විකුණන්න එහෙම නැත්නම් එළියට දාන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හොඳ සතෙක් එළියට දෙනවා අඩුයි. ඒක නිසා කෙනෙක් පටන් ගන්නවා නම් හැම වෙලාවෙම පසු වෛද්‍ය කාර්යාලයේ උපදෙස් මත සත්තු මිලදී අරන් මේ කට්ටියගේ උපදෙස් අනුව වැඩ කරගෙන ගියොත් මම හිතනවා වරදින එකක් නෑ කාටවත්. හොඳ තැනකට එන්න පුළුවන්. සමහර අය සත්තු 2-3 දෙනා ඉඳලා හොඳ තත්ත්වයේ කිරි ගන්න සත්තු හොඳට හදාගත්තොත් ඒ කට්ටියගේ ජීවනෝපාය හොඳට කරගෙන යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මේකට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි ඉතින් සත්තුත් එක්ක ඉන්නකොට අපි මේ සත්තුන්ගේ ගොම ගෑවෙනවා හැම දෙයක්ම ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් අපි මොකද
කාටවත් යටතේ වැඩ කරන ව්‍යාපාරයක් නෙවෙයි මේක තමුන් ස්වයං රැකියාවක් හැටියට තමුන්ට හැකි අවස්ථාවේ තමුන්ගේ දෙයක් හැටියට කරගෙන යන්න පුළුවන් හැමදාම වෙන කෙනෙක් ගාවට ගිහලා යටත් මිනිස්සෙක් හැටියට තමුන් රැකියාවක් කරනට වැඩිය තමුන්ගේ දෙයක් කරන එක හොඳයි කියන එක තමයි මම කියන්නේ. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් විදියට ඔබටත් කරන්න පුළුවන්. මේ උපුල් මහතාගෙනුත් උපදෙස් ලැබුණා. ඒ විදිහට මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න බය වෙන්න එපා. ඔබටත් රටටත් ආගු සේවයක් වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි උපුල් මහත්තයා මේ ව්‍යාපාරය සාර්ථක වෙන්න ඕනේ ඉදිරියට කරගෙන යන්න. අපි කීල්ල හම්බෙමු තව දෙනෙක්. මේ තමයි CEO 5. ජවාහරයක් විදිහට කිරිගාවෙන්ට කණ්ඩ දෙන්න මේවා. ලෝකෙම වගේ ලංකාවෙත් මිලියනපති ඔබට කරන්න පුළුවන් දෙවන්ත කර්මාන්තයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කර්මාන්තය නගා සිටවන්න ඔයාලට දායක වෙන්න පුළුවන්. කිරිගව සම්පත රටටම කිරි උතුරවන්න ඔයාලා මේ කර්මාන්තය හා එක්වන්න. ඒ සම්බන්ධව උපදෙස් තාක්ෂණික උපදෙස් සෑම දෙයක්ම සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකට අමතරව තවත් වීඩියෝ ගණනාවක් මං අලුත්ම විදිහට වෙනස්ම විදිහට ඔයාලට ලබා දෙන්න සූදානම්. ඇදී සිටින්න මා සමග අනිවාර්යයෙන් විසු ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්න. ජය වේවා.